බෙන්ඩිට් පදින අය ටිපර් වෙන්නේ නැහැ. මොකද බෙන්ඩිට් හදන අය ටිපර් වෙන්නේ නැහැ. බෙන්ඩිට් හදන අය මේක දන්නවා. ඒක තමයි එයාලා කතා කරලා වැඩක් නැහැ. එයාලා දන්නවා. ඉතින් මම අහනවා හොන්ඩා හදන අය තමයි කොයි ටිපර් වෙන්නේ. තව ටිපර් වෙයි ඉස්සරහට ෆ්ලඩින් යන තව නිර්වචනේ තව ටිපර් වෙයි. යන්නේ. ඒකත් පොඩි ආතල්ලක් තියෙනවා. මම ආයි දාන්න. කියන බෙන්ඩිට් පදින වෙන්න හදන සෙට් එක නම් මේක දන්නවා. උන්ට නිකන් ආතල්ලයක් ඇති උන්ට විහිළුවක් ඇති. ආයි මම දාන්න. කිසිම දෙයක් දාන්න කැමති කෙනෙක් කැමති දෙයක් දාන්න. මොකද මේක මහ වදයක් වුණා දැන් ඇත්තටම. කවුරු හරි ටිපර් වෙනවා ෆ්ලඩින් එක. මම කියන්නේ ඇත්ත කතාවක්. මම දන්න දෙයක්. නිසා නොදන්න දෙයක් මම කියවන්නේ. බලමු හරි ෆ්ලඩින් එකක් කාටත් ගියාම. එතකොට බලමු. මේක අන්තිම වීඩියෝ එක. කියන්නේ ෆ්ලඩින් ගැන තමයි. මොකද දාන්න එක එක්කෙනා ටිපර් වෙනවා. ඉතින් සරල ප්‍රශ්නයක් අහන්න. බෙන්ඩිට් හදන්න ගන්න නැත්තේ ඇයි? ඒක කියේ වෙලා නැහැ නැත්තම් බඩු නැහැ. වෙලාවක් තියෙනවා. බඩු අපි දෙන්න. අපි ළඟ තරම් තියෙනවා බඩු දෙන්න හදනවා. ඉතින් මං සරල ප්‍රශ්නයක් ඇහුවේ. ෆ්ලඩින් ගැන මම දැනුවත් ගොඩක් හදන්න දන්න අය ඉන්නේ බෙන්ඩිට් හදන පිරිසක් ඉන්නවා ලංකාවේ දැන්. එයාලා මේක දන්නවා මේ කතාව හරියටම. හොන්ඩා හදන අය නිර්වචන විතරයි. ගොඩක් අරක දෙනවා. සම එන්ජින් කම්ප්‍රෙෂන් ප්‍රශ්නයක් නැහැ. ෆ්ලඩින් වලට අදාළ නැහැ. ඒක කාබ් එකේ ඉෂුව එකක් ඉන්නේ. ඒක තේරුම් ගන්න. කාබ්ලෙට ඉෂුව එක. සීල් Yamaha FZR GSXR Suzuki Bandit මේන් ෆ්ලඩින් එන බයිසිකල්. ඉතින් ඊට පස්සේ Honda Hornet වල කාලයක් ගියාම නේ කියන කාබ්ලේටර් දුවලා පරාර වුණා. ඒකට අපි රීකන්ඩිෂන් එන්ජින් එකක් තිබ්බත් කාබ් එක ෆ්ලඩ් වෙනවා. ඒක කාබ් ඉෂුව එකක්. ඉතින් මම ඒක කියන්නේ නැහැ දිගින් දිගට මොකද නිර්වචන අනන්තයි අප්‍රමාණයි. ඇත්තම ලෙඩේ නොදැන නිර්වචන ගන්න එක අපරාධි. බයික් එකක් හදන්න එන කෙනා තමයි අනාථ වෙන්නේ. ජෙට් මාරු කරලා ජෙට් සයිසස් වලින් ෆ්ලඩින් හදන්න බෑ. ඒක අපි කියනවා අපි දන්නවා. ජෙට් සයිස් එක මිනිමයිස් කරනවා කෙනෙක්ට තෙල් වැඩි කරන්න ඕනේ. ඉතින් තෙල් ටිකක් වැඩ කරන්න ඕනේ ඉතින් බයික් එකේ. ඒ අරින්න ෆ්ලඩින් වලට ජෙට් වලින් හදන්න බෑ. ඒක වෙනම ක්‍රියාවලියක්. ඉතින් ඒක තේරුම් ගන්න. ඉතින් මම පස්සේ මේක සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න පුළුවන්. මොකද බෙන්ඩිට් හදන පිරිසක් ඉන්නවනේ. ඉතින් මම මේක කිව්වොත් එයාට අසාධාරණයක් වෙනවා. මොකද එයාලා විතරයි ඒක දන්නේ. මේ බෙන්ඩිට් හදන කට්ටිය දන්නවා. එයාලට අසාධාරණයක් වෙනවා මම මේ කතාව කිව්වොත්. ඉතින් එහෙනම් මම මේ කතාව කියන්නේ නැහැ. ටිකක් බලමු ඉස්සරහට ගියොත් කියන්න. මොකද එතකොට හොන්ඩා කරන එකයි බෙන්ඩිට් සුසුකි කරන එකයි අතර දෙකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ෆ්ලඩින් කියන කතාව වෙනස්. ඒක කොච්චර කිව්වත් පිළිගන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මම සරලව දෙය කියන්න. ඒ කියන්නේ එන්ජින් එකට පෙට්‍රල් වැඩියෙන් යනවා. කියන්නේ ස්පාර්ක් එක පත්තු වෙන්න බැරි තරම පෙට්‍රල් එක තමයි ෆ්ලඩ් වෙනවා කියන්නේ. ඉතින් ඒක යන ක්‍රම ගොඩක් තියෙනවා. ඕවර්ෆ්ලෝ වෙලා යන්න පුළුවන්. නැත්නම් වෙන ක්‍රම වලට යන්න පුළුවන්. ඉතින් ක්‍රම ගොඩකට යන්න පුළුවන්. ඉතින් අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඔයාලට පදින්න අමාරුයි ෆ්ලග් පිච් වෙනවා, කඳු වදින්න RPM end එකට යන්න RPM එක ෆුල් ට්‍රොටල් කරලා ගියාම පවර් කට් එකට රේස් වෙන්නේ නැහැ. ඕවා තමයි යෝගේ සිම්ප්ටම්ස්. ඒ කියන්නේ මොනවාද රෝග ලක්ෂණ. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඉතින් මම සරලව අහන්නේ ඉතින් බෙන්ඩිට් එක කරන් හදන්නකො පුළුවන් නම්. දැන් මට වෙලා නැහැ මට බඩු නැහැ නම් කියන්න එපා. බඩු තියනවනේ දැන් අපි ළඟ තියෙනවා. ස්ලෝ ජෙට් එක මේන් ජෙට් එකේ ඉඳන් කාබ්ලේටර් සියලුම පාර්ට්ස් ටික තියෙනවා. පැකින් එකේ ඉඳන් දෙන්න. ඒ හින්දා අර Honda කියන්නේ ලේසිම බයික් එකක්. ඉතින් මේකත් එක්ක බොරුවට අපිත් බොරුව රඟන්න ඕනේ නැහැ. මේක හරි ලේසි. ඕන කෙනෙක්ට පදින්න පුළුවන්, ඕන කෙනෙක්ට හදන්න පුළුවන්. ඒ හින්දා මේකත් එක්ක බොරුවට කියවන්න ඕනේ නැහැ. අර මෙන්න මේ වගේ එකක් සීල් එකක් එහෙම නැත්නම් බෙන්ඩිට් එකක් හදන්න ගියාම තමයි ෆ්ලඩින් කියන කතාවට හරිම එක්ස්පර්ට් කෙනෙක් ඉන්න ඕනේ කියන්නේ. ඉතින් අත්‍තරම ලංකාවේ ඉන්න පිරිසක්. මොකද දැන් අපි බෙන්ඩිට් කරන එක අතහැරලා තියෙන මොකද අපිට හොනට් දවසට කරන්න බැරි තරම් එන හින්දා. ඉතින් අපි ළඟ තියෙන බෙන්ඩිටුත් අපි දීලා තියෙන කට්ටියට. ඉතින් පිට තමයි ඒවත් දීලා තියෙන්නේ හදාගන්න කියලා, හදාගෙන පදින්න කියලා. අපි අඩුවට බයික් ටිකක් දුන්නා. අපි ළඟ බෙන්ඩිට් පොඩි ප්‍රමාණයක් ඉතින් ඒ ටිකක් දෙනවා අපි. ඉතින් බෙන්ඩිට් කරන මල්ලිලා ඉන්නවා. ඇත්තටම එයාලා රෙස්පෙක්ට්. එයාලා ඒ වැඩේ අල්ලගෙන තියෙන, ඒ වැඩේ දන්නවා. ඉතින් තමයි කියන්න තියෙන්නේ. ඉතින් එන්ජින් කම්ප්‍රෙෂන් ප්‍රශ්නයක් නෑ ෆ්ලඩින් වලට. ජෙට් සයිසස් ප්‍රශ්නයක් නෑ ෆ්ලඩින් වලට. අර සරලව කියන්න ඕනේ. කම්ප්‍රෙෂන් අඩු වුණාම ඒක අවුලක් නෑ. ඒක ස්ටාර්ටින් වෙන්න ප්‍රශ්නයක් මිස යන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආයෙ තියෙන්නේ ජෙට් සයිසස් අදාළම නැහැ. ඔරිජිනල් සයිස් වලින් ෆ්ලඩින් හදන්න පුළුවන්. බැරි නෑ. කස්ටමර් පොඩ්ඩක් තෙල් කරන්න ඉල්ලන හින්දා තමයි ආයෙ පොඩ්ඩක් තෙල් අඩ ගන්න ඕනේ කියවම ජෙට් සයිස් එකක් 38 වලින් 35 වලට මිනිමයිස් කරනවා. සෝරි මේ අඩු කරනවා. ඉතින් ඒ වගේ දේවල් ගන්න කස්ටමර් ඉල්ලන හින්දා මිසක් අපිට ඕන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි කස්ටමර්ගේ අහලා එයාට ඕන විදියට හදනවා මිසක් අපිට ඕන විදියට බයික් එක හදන්නේ. එයාගේ තියෙන මුදල සහ එයාට ඕන විදියට හදන්න. ඉතින් මේ ආයි නිර්වචන මම කරන්න දෙන්නෙත් නැහැ ෆ්ලඩින් ගැන දාන්නේ. මොකද දැන් එක්කෙනා ටිපර් වෙනවා. මොකද මට වෙලා නැහැ. මෙතනින් පටන් ගත්තාම අර ගේ ඇතුලේ ඉඳන් යායට ෆ්ලඩින් හදන්න එන්ජින් හදන්න මේ යාම ඔන ජෙට්
ඔයා කියන්නේ කරලා නිමක් කරන වැඩි තමයි බයිසිකල් දවසට එනවා. ඉතින් බොරුවට ඔවත් එක්ක මේ රණ්ඩු කරගෙන ඉන්න වෙලාව අපිට නෑ. මොකද අපිට ඒ තරම් වැඩ වැඩි. තවත් තියෙනවා. අද ආපුවා. තවත් කැමති කෙනෙක් කැමති අතකථනයක් කරගන්න. කැමති කෙනෙක් ටිපර් වෙන්න පුළුවන්. මම සරලව කිව්වේ බෙන්ඩිට් එක කරන් හදන්න. එතකොට ෆ්ලඩින් දන්නවා කියන එක ප්‍රැක්ටිකලි අපිට බලන්න පුළුවන්. මිසක් නිර්වචන අනවශ්‍යයි. ගොඩක් නිර්වචන එන්නේ YouTube වලින් නැත්නම් ඔය තියෙන ඉන්ටර්නෙට් එකේ. මිසක් ප්‍රැක්ටිකලි මේ ඉන්නේ ප්‍රැක්ටිකල් බඩු. මේ ඉන්නේ මේවා තමයි ප්‍රැක්ටිකල් බඩු. හොනට් ජෙට් කියන්නේ ප්‍රැක්ටිකල් බඩු නෙමෙයි. මේවා හදලා කතා කරන්න. අන්න එතකොට ෆ්ලඩින් උපත මේ තියෙන බයික් වල මෙයා තමයි. මෙයාගේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේවා ඉගෙන ගන්න Honda වලට කලින්. එතකොට Honda හදන එක හරි ලේසියි.